දන්නවාද හැමදාම උදේට බිත්තර දෙකක් කෑමින් ඔබේ ශරීරය ඇතුළත අදහාගත නොහැකි වෙනස්කම් රැසක් සිදු වෙනවා. බිත්තර කියන්නේ පෝෂණය උල්පතක් කියලා අපි හැමෝම දන්නවා. හැබැයි ගොඩක් අය තාමත් බයයි බිත්තරවල තියෙන කොලෙස්ටරෝල් ගැන හිතලා. අද වීඩියෝ එකකින් අපි විද්‍යාත්මකවම බලමු ඇත්තටම දිනකට බිත්තර දෙකක් කෑවොත් සිදුවන දේ ගැන. ඔබේ හදවතට, මොළයට සහ බර අඩු කිරීමේ ක්‍රියාවලියට මේක බලපාන්නේ කොහොමද කියලා හරියටම දැනගමු. මුලින්ම අපි බලමු බිත්තරයක් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. එක බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක්, විටමින් B12, විටමින් D සහ ඉතා වැදගත් පෝෂකයක් වන කෝලීන් අඩංගුයි. විශේෂයෙන්ම මේ කෝලීන් කියන්නේ ඔබේ මොළයේ මතකය වර්ධනය කරන්න සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන්න අත්‍යවශ්‍ය දෙයක්. ඔබ දිනකට බිත්තර දෙකක් කනවා නම් ඔබේ දෛනික අවශ්‍යතාවීන් වැඩි කොටසක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බිත්තරවල තියෙන ඇමයිනෝ අම්ල නිසා ඔබේ මාංශ පේශි වර්ධනය ඉතා වේගවත් වෙනවා. ගොඩක් අය බිත්තර කන්න බය වෙන්නේ කොලෙස්ටරෝල් වැඩි වෙයි කියලා. හැබැයි නවතම විද්‍යාත්මක පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා අපේ ආහාරවලින් ලැබෙන කොලෙස්ටරෝල් රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටමට ඍජුවම බලපාන්නේ නැහැ කියලා. දිනකට බිත්තර දෙකක් කෑමෙන් බොහෝ දෙනාගේ රුධිරයේ හිතකර කොලෙස්ටරෝල් HDL මට්ටම ඉහළ යනවා. ඒ වගේම බිත්තරවල තියෙන ලූටීන් සහ ઝියැක්සැන්තීන් නිසා ඔබේ ඇස්වල පෙනීම ආරක්ෂා වෙනවා වගේම වයසට යද්දී ඇස්වල ඇතිවිය හැකි රෝග බොහෝමයක් වළක්වා ගන්නත් පුළුවන්. ඔබ බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් බිත්තර කියන්නේ ඔබේ හොඳම මිතුරා. උදාසන ආහාරයට බිත්තර දෙකක් එකතු කරගත්තම ඔබට දවස පුරාම බඩ පිරුණු ගතියක් දැනෙනවා. ඒ නිසා අනවශ්‍ය කෙටි ආහාර ගැනීම පාලනය වෙලා ඔබේ බර අඩු කරගන්න ඉතාම පහසු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ප්‍රෝටීන් සැපයුම නිසා ඔබට මුළු දවසටම අවශ්‍ය ශක්තියත් ඉතාම ස්ථාවරව ලැබෙනවා. ඉතින් ඔබට රුධිරයේ කොලෙස්ටරෝල් ගැටලු වගේ විශේෂ වෛද්‍ය තත්ත්වයක් නැත්නම් දිනකට බිත්තර දෙකක් කෑම ඉතාම ආරක්ෂිතයි වගේම සෞඛ්‍ය සම්පන්නයි. ඔයා දැනටමත් දිනපතා බිත්තර කන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ වීඩියෝ එකකින් පස්සේ අලුතින් පටන් ගන්න දෙයන්නේ? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. මේ වීඩියෝ එකකින් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් යාළුවන්ටත් ෂෙයා කරන්න. තවත් මෙවැනිම වැදගත් වීඩියෝ නැරඹීම සඳහා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ එකකින් මුණ ගැසෙනතුරු ඔබට සුබ දවසක්.